දැන් හැමදෙනාම නැවත වතාවක් සාදු කියන්නේ. දැන් තමන්ට පහසු විදියට හැමෝම හොඳට වාඩි වෙන්න. අමාරුවෙන් වාඩි වෙන්න නෑ. තමන්ට පහසු විදියට හොඳට වාඩි වෙන්න. දැන් හැමෝම ආයෙත් සාදු කියන්නේ. සාදු. තවසරයක් මොකද සත්‍යනකට සාදු. සාදු. දැන් හැමෝම දෙවරක් නමස්කාරය කියන්නේ. අෂ්ටාංග සීලය සමාදන් වෙන හැමදෙනාම මේ විදිහට කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. द्वितीयं पि धम्मं शरणं गच्छामि. द्वितीयं पि संघं शरणं गच्छामि. तृतीयं पि बुद्धं शरणं गच्छामि. तृतीयं पि धम्मं शरणं गच्छामि. तृतीयं पि संघं शरणं गच्छामि. पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि. अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि. अब्रह्मचर्या वेरमणि सिक्खापदं समादयामि. मुसावादा वेरमणि सिक्खापदं समादयामि.
සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉමානි අට්ඨාංග සීලානි සමාදියාමි. ඉමානි අට්ඨාංග සීලානි සමාදියාමි. ඉමානි අට්ඨාංග සීලානි සමාදියාමි. හැමදෙනාම සාදු කියන්නේ සත්‍යෙට සාදු කියන්නේ දැන් කල්පනා කරන්න කවුරුත් මේ වෙලාවේදී ඊටාම ගෞරවයෙන් යුක්තව සූදානම් කරපු උදෑසන බුද්ධ පූජාව ඒ වගේම මල් පහන් සුන්දදුම් ඇතුළු මේ සියලුම පූජාවන් ලෝතර බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව ලෙස පූජා කරමි. පූජා වේවා කියලා සිතාගෙන මාත් එක්කම මේ ගාථාවන් හැමෝම කියන්න සබ්ද නගලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සරණ සම්පන්නෝ සුඛතෝ ලෝකේසු සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සංකිස්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිකව්වෝ විඤ්ඤෝහෙති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උච්චපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යතිදං සත්තානි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ගණසාරක්ඛ විච්ඡේන දීපේන සමදන්සිනා සිලෝකදීපං සම්බුද්ධං පූජයාමි කමුංගං සුගන්ධං සීතලං රක්ඛං ප්‍රසන්න මధుරං සුභං පානීය මේකං භගවා පටිගන්නාතු මුත්තම අදිවාසේතු නෝපන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම
අදිවාසේතු නොවන්තේ වංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය වන්න ගන්ධ ගුණෝපේතං යේතං කුසුම සම්පසින් පූජයාමි සිරේපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේනේන පුඤ්ඤේන මේතේන උත්තං නිවායාති අකායිනං මේ කායෝ තකායාති සුගන්ධිකාය වදනං කමන්ත ගුණවන්තිකා සුගන්ධිනාහං වන්දේන වන්දාමි චේතියං සබ්බං සබ්බකාරේ සුපටිච්චිතං සාරීරික ධාතු බුද්ධ රූපං සතරං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමනේ වන්තේ පුරිපඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමනේ ධම්ම සම්දිච්චික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං කමනේ සංඝ සුපටිපන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන පක්ඛියා සාදු කියන්නමෝ දැන් මේ දරුවෝ හැමදෙනෙක්ම අද උදෑසන වනාමෘත තුනේ කණුව ශ්‍රී සුනීය දාරණ සේනාසනයේට ඔබේ පාසලේ ඉඳලා සමාජ දරුවෝ ගෙදරින් ඉඳලා ඇවිත් උදෑසන ඔබ අෂ්ටාංග සීලය සමාදන් වුණා. ඉන් අනතුරුව ඔබ බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සූදානම් කරගත්ත බුද්ධ පූජාව මල් පහන් සුවඳ දුම් පැන් ඇතුළු සියලුම දේවල් උදෑසන බුද්ධ පූජාව විදිහට පූජා කළා. ඒ නිසා දැන් මේ දරුවෝ කවුරුත් දන්නවා අද උදෑසන මේ විදිහට ආරණ්‍ය සේනාසනයට ආවේ ඇයි කියලා. අෂ්ටාංග සීලය සමාදන් වෙන්නේ. මම දන්නවා මේ දරුවෝ කවුරුත් දැන් දරුවෝ නෙවෙයි. මොකද මතක තියාගන්න. දැන් සිල් පවාරණය වෙනකන් උපාසකයෝ සහ උපාසිකාවෝ කවුද? ඒකට උපාසක මහත්තයෙක් සහ උපාසක හාමිනේ කෙනෙක් වගේ තමයි දැන් සිල් පවාරණය වෙනකන් වැඩ කරන්නේ. නේද? වෙනද පාසලේදී පන්සිල් සමාදන් වුණාම මම දන්නවා පන්සිල් සමාදන් වෙලා පන්ති කාමරවල ඉගෙන ගන්න වැඩ තමයි ඔයගොල්ලෝ පටන් ගන්න. නේද? මේ පාසලේදී පන්සිල් සමාදන් වෙනවා. හැබැයි අද අෂ්ටාංග සීලෙන් සමාදන් වුණේ 8 සිල්. මම අහගෙන සිල්පද 3ක් හොඳට පාඩම් නැහැ නේද? ඒක පාඩම් කරගන්න ඕන ඊට පස්සේ හොඳද? ඒකට 8 සිල් සමාදන් වුණාම තමයි උපාසකයෝ සහ උපාසිකාවෝ බවට පත් වෙන්නේ. දැන් මේගොල්ලෝ පුංචි උපාසකයෝ සහ උපාසිකාවෝ. ඒ නිසා දැන් වෙනද පන්ති කාමරවල කරපු දේවල් අද ආරණ්‍ය සේනාසනේ මේ සිල් සමාදන් වෙලා ඉන්න කාලය ඇතුලේ කරන්න බෑ. තේරුණාද? වෙනද කාට හරි සත්‍යෙන් කතා කළා නම් අද එහෙම සත්‍යෙන් කතා කරන්න බෑ සිල් පවාරණය වෙනකන්. වෙනදා හදිස්සියකට දිව්වනම් අද එහෙම දුවන්න බෑ සිල් පවාරණය වෙනකන්.
වෙනදා තමන්ට පන්ති කාමරයේදී ගුරුවරයෙක් ආවේ නැති වෙලාවට හිතන දේවල් හිතා කල්පනා කර හිටියා නම් දැන් සිල් පවාරණය වෙනකන් ඒක කරන්න බෑ. තේරුණාද? සිල් සමාදන් වුණාම ඔයගොල්ලෝ ආරක්ෂාව කරගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා ඒක මතක තියාගන්න ඕනේ. දැන් කිසි කෙනෙක් අමතක කරන්න බෑ සිල් පවාරණය වෙනකන්. දැන් තමන් කවුද කියන්නේ? කවුද ඔයගොල්ලෝ දැන්? පයින් කියන්නේ? හරි. උපාසකයෝ සහ උපාසිකාවෝ නම් දැන් මොනවද කරන්න ඕනේ? වෙනද කරපු විදිහට හයියෙන් කතා කරන්න, වේගෙන් ඇවිදින්න, තමන්ට නිදහසක් හම්බුනවම දැන් වල වෙලා කල්පනා කර ඉන්න. ආවෙ ටික මතක තියාගන්න. එතකොට මොනවද කරන්නේ මේ වෙලාවෙත්? බුදුහාමුදුරුවෝ ඔය වගේ සීල සමාදන් වෙන අයට කරන්න කියලා දෙන්නේ මොනවද? භාවනා කරන්න කියන්නේ. බණ අහන්න කියන්නේ. නේද? ඔයගොල්ලන්ගේ කවුරු හරි දැන් යාළුවොත් උපාසකයෙක් නැත්නම් යාළුවෝ උපාසිකාවක් නෙමෙයි. ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ ගැන මොන හරි දන්නේ නැත්නම් ඒ ගැන කියලා දෙන්න කියන්නේ. තේරුණාද? අද කතා කරන්නේ ගෙවල් වල කතා කරපුවා නෙවෙයි හොඳද? යාළුවාට කියලා දෙන්නේ තමන් ඊයේ කෑවේ මොනවද? ඊයේ ටවුන් එකට කියලා ගත්තේ මොනවද? කතා කළේ කාත් එක්කද? ගියේ මොන පන්තියටද? අයිස්ක්‍රීම් කෑවද? ඊයේ රාට ටීවී බැලුවද? දැන් ඕව කතා කරන්නේ අද හොඳද? සිල් පවාරණ වෙනකන් මොනවද කතා කරන්නේ? බුදුහාමුදුරුවෝ ගැන. මොනවද කතා කරන්නේ? කතා කරන්නේ නැති වෙලාවට තමන්ට විවේකයක් හම්බුනොත් හිතන්නේ බුදුහාමුදුරුවෝ ගැන. මොනවද බුදුහාමුදුරුවෝ ගැන ඔයගොල්ලෝ හිතන්න ඕනේ? බුදුහාමුදුරුවෝ කී දෙනෙකුට පිහිට වුණාද? මට කියන්න බුදුහාමුදුරුවෝ පිහිටුන දෙන්නෙක් නම. පයින් කියන්නේ. ඉසා ගෝතමියෝ එක්කෙනෙක්. තව සෝපා. අන්න ඒ වගේ තව ගොඩක් අය ඉන්නවනේ. දැන් හිතන්න ඕනේ බුදුහාමුදුරුවෝ කාටද පිහිට වුනේ? සෝපාක, සුමේත, ඉසා ගෝතමී, පටාචාරා, අඟුලිමාල, ආලවකයක්ෂය, මේ විසාකා මහෝපාසිකාව, අනේපිඩි සිටුතුමා, රාහුල පොඩි හාමුදුරුවෝ, තව ගොඩක් හාමුදුරුවෝ විතර තියෙනවා. ඒ අයට බුදුහාමුදුරුවෝ මොනවද කොහොමද පිහිට වුනේ? දැන් කල්පනා කරන්න ඕනේ ඕවා. තමන්ගේ යාළු උපාසකයා හෝ උපාසිකාව දන්නේ නැත්නම් කියලා දෙන්න ඕනේ ඒවා. ඒ නිසා ඊයේ දවසේ කරපුවා අද උදේ ආරණ්‍යට එනකොට දැක්කපුවා කැලේ ගස් කීයක් තිබුණාද ඒව ලොකුද? පාරේ වලවල් තිබුණාද? ට්‍රේවිල් එකේ වාහන එනකොට කැස්සුණාද? ඒව කතා කරන්න බෑ. මතක තියාගන්න ඕනේ හොඳද? එතකොට දැන් ඊයේ හිටිය දරුවෝ නෙමෙයි අද ඉන්න ඕනේ. වෙනද පාසලට ගියාම ඉන්න දරුවෝ නෙමෙයි අද ආරණ්‍ය සේනාසනයේ සිල් පවාරණය වෙනකන් ඉන්න ඕනේ. ඒක කවුරුත් හොඳට මතක තියාගන්න. ඇයි එහෙම කරන්නේ? ඇයි දැන් එහෙම කරන්න ඕනේ? කොහොමද කවුරුරි කියන්න බලන්න ඇයි දැන් එහෙම කරන්න ඕනේ කියලා? ඇයි දැන් එහෙම කරන්න ඕනේ? දැන් මම කියපුවේ පැහැදිලිුණා නේද? ඇයි දැන් මේක කරන්න ඕනේ? දැන් උත්තරේ මමයි දෙන්න ඕනේ. ආසර් දැන් ප්‍රශ්නයක් උත්තරේ මම දෙන්න වෙනවා තියෙන්නේ. පළවෙනි වතාවට විතරක් මම උත්තරේ දෙන්නම්. මට කිව්ව දෙයක් කියන්න. ඔය මතක තියෙන එකකින් පරක්කුද කියන්නේ. අටසිල් සමාදන් වුණ නිසා ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මම කියපු දේවල් අද කරන්න. සිල් පවාරණය වෙනවා. අටසිල් සමාදන් කළා මේ දේවල් නොකළොත් මොකද වෙන්නේ?
නොකළොත් මොකද වෙන්නේ? පව් සිද්ධ වෙනවා. දැන් ආරණ්‍යයට පව් කරන්නේ මොනවා කරන්නේ? සීන් කරන්න ආරණ්‍යයට ආවනම් මම දෙයියපු විදියට දරුවන්ට අද සීල් පවාරණ යනකම් ඉන්නවා. හොඳද? දැන් මම උදේ ඉඳන් ආරණ්‍යේ ඉන්නවා මම බලනවා. මට තේරෙන්න ඕනේ සත්‍ය නැතුව ඉන්න ඕනේ ධර්මශාලාවේ ඉන්නකොට. කතා කරන්න බෑ. කතා කරනවා නම් හෙමින් යාළුවට අවශ්‍ය දේ විතරක් කනට කරලා කියන්න ඕනේ. හරිද? ඔයගොල්ලන්ට ශාලාවෙන් එළියට යන්න උවමනාවක් ආවොත් ගුරුවරයෙකුට කතා කරලා හෙමින් කියන්න. පන්තියේ වගේ මම දන්නවා පන්ති වල දරුවෝ කොහොමද කෑ ගහන්නේ කියලා. මම ඉස්කෝලේ උගන්වනවා. ඒ නිසා එහෙම බෑ. මම දන්නවා දරුවෝ ගැන පන්ති නෝදේ. හැබැයි මම ඈතින් බැලුවොත් මට පේන්න ඕනි අද එහෙම නැහැ. මොනවාරි වුණාවක් කියනවා නම් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඒගොල්ලෝ පේන්නේ ඉන්නව ඇති නේද? ගුරුවරයෙකුට කතා කරලා කියන්න ඕනේ මට ඒ වුණාවක් තියෙනවා කියලා සද්ද අඩු කරගන්න. ධර්මශාලාවෙන් එළියට එනකොට හරි වෙන දෙයක් කරනකොට හරි දුවන්න බෑ. Tamanට පේන දුර ඉස්සරහා බලාගෙන අත් දෙක පාරට කරගෙන දෙමින් එළියට වහින්න ඕනේ. තේරුණාද? මතක තියාගන්න ඕනේ හරිද? කෑම කනකොට කෑම නෙවෙයි දැන් අදගොල්ලන් හම්බෙන්නේ දානේ. නේද? දැන් දානේ ගෙනත් තියෙන්නේ. දැන් අද තවත් 12